සුබ දවසක් වේවා යාළුවනේ. අන්තර්ජාලය හරහා මුදල් හොයන්න කැමති ඔයාලව අදත් මම සාදරයෙන් පිළිගන්නවා මගේ SLE Money Bot YouTube channel එකට. ඉතින් යාළුවනේ කාලයකට පස්සේ තමයි මම මේ විදිහට වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් හරියටම බැලුවොත් මාසෙකටත් වැඩි. ඉතින් පුංචි කරදර කීපයක් වුණා. ඒ තමයි මගේ channel එකට ස්ට්‍රයික් දෙකක් වැදිලා තිබුණා. ඉතින් ඒක නිසා මම මගේ එක ස්ට්‍රයික් එකක් අයින් වෙනකම් චුට්ටක් නිහඬව හිටියා. මොකද ඔයාලා දන්නවා තව ස්ට්‍රයික් එකක් වැදුනොත් එහෙම මගේ channel එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම ඉඳලා ඔයාලට අලුත් වීඩියෝ අරගෙන ආවේ. ඉතින් ඊට පස්සේ මම වීඩියෝ ගේන විදිය චුට්ටක් වෙනස් වෙයි. ඔයාලට අලුත් දේවල් ගොඩක් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මේ වෙනකොට මාව subscribe කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම නැඳිලා ඉන්න. ගොඩක් අලුත් දේවල් ඉස්සරහට මගේ channel එකෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරන් ආවිලා තියෙන්නේ ඔයාලා ගොඩ දෙනෙක් දන්නවා මේ වෙනකොට ගොඩ දෙනෙක් කතා කරන දෙයක් තමයි Facebook monetization. ඉතින් Facebook එකේ ඔයාලා මේ දවස්වල උඩට පල්ලෙහාට ගියොත් ඔයාලට ගොඩක් දකින්න හම්බ වෙනවා AI එකෙන් හදන ෆොටෝස්. ඉතින් මම මේකෙදි ඔයාලට මෙන්න මේ වීඩියෝ එක ඔයාලට මතක ඇති මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරා මෙන්න මේ ඒ කාලේ මුලින්ම AI වීඩියෝ එකේදී අර ඔයාලා ඩෝල් කෙනෙක් තියන් ඉන්න ලස්සන ෆොටෝ එකක් කොහොමද හදන්නේ කියලා මම ඒ හදාගන්න විදිය මෙන්න මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරා. ඉතින් අද මම කියන්න යන්නේ ඔයාලට කොහොමද මේ වගේ අලුතෙන් එන හැම ප්‍රොම්ප්ට් එකකින්ම වීඩියෝ හදන්න කියලා. ඉතින් ගොඩ දෙනෙක්ට වීඩියෝ එක හදන්න දන්නව වුණත් ඔයාලට ඊට අදාළ ප්‍රොම්ප්ට්ස් හොයාගන්න නැහැ. ඉතින් එන්නේ ප්‍රොම්ප්ට්ස් හොයාගන්න විදිය ගැන මම අලුතෙන් පේජ් එකක් ප්‍රොමෝට් කරලා තියෙනවා. ඉතින් එන්නේ පේජ් එක මම ඔයාලට අලුතෙන් හඳුන්වා දෙන්න යන්නේ. ඉතින් ඒකේ දවස ගානේ අලුතෙන් එන ප්‍රොම්ප්ට් දානවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පේජ් එක ෆලෝ කරලා කොහොමද හදාගන්නේ හැම විදිහක්ම මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. ඉතින් අපි මගේ අලුත්ම පේජ් එකට ගිහිල්ලා අපි බලමු කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඒ වගේම මම පේජ් එකේ link එක description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මගේ Facebook page එකට join වෙලා follow කරලා අලුත් prompts දවස ගන්න daily update දැනගන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා ආදරෙන් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එක call කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ අලුත්ම වීඩියෝ එකක් ආපුවම notification එක මාර්ගයෙන් ඔයා ගාවට ඉක්මනටම ගෙන්න ගන්න. ඉතින් අපි මගේ Facebook page එකට ගිහලා අපි බලමු කොහොමද මේ prompts වලින් අපි හරියටම කරන්නේ, කොහොමද වැඩ කරන්නේ, කොහොමද හදන්නේ. මේ හැම දෙයක්ම මම පැහැදිලි කරනවා. ඒක නිසා වීඩියෝ එක පොඩ්ඩක් skip නොකර දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා description එකේ තියෙන link එකෙන් ආව නම් ඔයාලා මෙන්න මේ විදිහට මගේ Facebook page එකට අරගෙන එනවා. ඉතින් මගේ Facebook page එකේ නම තමයි AI graphic mix කියන මෙන්න මේ page එක. ඉතින් මේකෙදි මං අලුතෙන් එන prompts හැම දෙයක්ම දානවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මං දාලා තියෙනවා පුංචි ළමයින්ට තියෙන prompts. ඉතින් මේ හැම prompt එකක්ම ඔයාලට මෙයාලගේ මම පළවෙනි comment එකේ මෙන්න මේ විදිහට පළවෙනි comment එකට ගියොත් පළවෙනි comment එකෙන් දාලා තියෙනවා ඔයාලට මෙන්න මේක copy කරන් ගිහලා මේ විදිහට ලස්සනට pictures හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද හරියටම prompt එකක් හදාගන්නේ කියලා. ඉතින් අපි දැන් මේකෙන් back වෙලා මම පොඩ්ඩක් පල්ලෙහාට යන්න. ඉතින් මෙන්න මේ විදිහේ prompts ගොඩක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපිට මෙන්න මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ඔයාගේ ෆොටෝ එකක් දාලා හදාගන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඉතින් ඒකට ඔයාලට මම මෙන්න මෙතන උඩ මෙන්න මේ විදිහට prompt එක දීලා තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ page එක follow කරලා මේ විදිහට ඔයා ආස prompt එක. ඉතින් මේක ඇත්තටම prompt 200කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. දවස ගානේ update වෙනවා. ඉතින් ඔයාලට කැමති මේක පල්ලෙහාට ගිහලා ගොඩක් prompts ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ඔයාලගේ පොඩි ළමයින්ට ඒ වගේම අලුතෙන් ඉපදිච්ච දරුවන්ට ඒ වගේම birthdays වලට හැම දෙයකම prompts මේක මම daily update කරනවා. ඔයාලට ඒක හරහා ගිහිල්ලා මේක copy කරගෙන ගිහිල්ලා ඔයාගේ ෆොටෝ එක දාලා ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔයාලට මෙන්න මේ ෆොටෝ එක ඔයාගේ විදිහට හදාගන්න කොහොමද කියලා පොඩ්ඩක් example එකක් කරලා පෙන්නන්නම්. ඔයා මුලින්ම මේ විදිහට මගේ page එකට ආවට පස්සේ මේක උඩ මෙන්න මෙහෙම touch කරන් ඉන්න. එතකොට මෙන්න මේ prompt එක copy වෙනවා. ඊට පස්සේ ඔයාගේ Google Chrome එකට යන්න. Chrome එක නැත්නම් browser එකට ගිහිල්ලා මෙතන ගහන්න ඔයාලා Gemini AI කියලා. මෙන්න මේ විදිහට Gemini AI කියලා ගහපුවම Google Gemini කියලා මෙන්න මේ විදිහට එනවා. මෙන්න මේක උඩ මෙන්න මේ විදිහට touch කරන්න. ටච් කරලා පොඩි වෙලාවක් දෙන්න. මොකද එකපාර මේක ඕපන් වෙන්නේ පුංචි වෙලාවක් යනවා ඕපන් වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙයා අප් වෙලා අපේ මෙන්න මේ විදිහට නම ඇවිල්ලා මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන පල්ලෙහා ප්ලස් මාක් එකක් තියෙනවා. මෙන්න මේ ප්ලස් මාක් එක ප්‍රෙස් කරන්න. මේ ප්ලස් මාක් එක ප්‍රෙස් කරලා අපි දැන් මෙතනින් අප්ලෝඩ් ෆයිල් කියන එකට ගිහිල්ලා අපි දැන් කරන්න ඕන ඔයාගේ ලස්සන ඒ කියන්නේ හරියට මූණ පැහැදිලිව තියෙන ෆොටෝ එකක් ඔයා මේකට අප්ලෝඩ් කරන්න. මම දැන්ට මේක එක්සැම්පල් එකකින් මම normally Google එකෙන් ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එක මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ මම අර copy කරන් ආපු prompt එක දානවා. හැබැයි prompt එක දාද්දී ඔයාලා මතක තියාගන්න මම prompt එකට යටින් මෙන්න මේ විදිහට hashtag ටිකක් තියෙනවා. එන්නේ hashtag ටික ඔයා මතක් කරලා මෙන්න මේ විදිහට අයින් කරලා දාන්න. මෙන්න මේ විදිහට hashtag ටික අයින් කරලා උඩ prompt එක කියලා තියෙනවා. මෙන්න මේක touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට පේනවා
මෙන්න මේ විදිහට just second කියලා යනවා. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මේක තප්පර 10ක් වගේ යනකොට තප්පර 10ක් අතර යන සමහර ඒවා තප්පර 2-3න් එනවා. ඉතින් ඒක prompt එක යනවා තමයි ඔන්න දැන් generate image කියලා එනවා. ඉතින් අපි බලමු image එක කොයි විදිහට එන්නේ කියලා. ඔන්න ඔයාලට පේනවා මෙන්න මේ ෆොටෝ එක තමයි තිබුණේ. මෙන්න මේ විදිහට ලස්සනට ඒ prompt එකේ ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ prompt එක දැන් ඔයාලා හිතනවා ඇති මම මේ දාලා තියෙන prompt boysලාට විතරයි girlsලා හිතනවා ඇති girlsලාට නෙවෙයි කියලා. මේ prompt එකම ඔයාලට හදා ගන්න පුළුවන් girl කෙනෙක්ට ඔයා පොඩ්ඩක් හරියට කල්පනා කරොත් prompt එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනින් ගිහිල්ලා දැන් girl කෙනෙක් නම් girl කෙනෙක්ගේ prompt එකක් විදියට මම මෙන්න මේ විදියට download කරගත්ත girl කෙනෙක්ගේ ෆොටෝ එකක්. ඒකත් මම මේ විදියට දානවා. ඔයාලා මෙන්න මේ විදියට prompt එක paste කරලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ hashtag ටික අයින් කරගන්න. hashtag එක අයින් කරලා ඔයාලා මෙතන තියෙනවා මෙන්න මෙතන බලන්න prompt එකේ image close portrait of a man. man කියන එකට ඔයා මෙතෙන්ට woman කියලා දෙන්න. woman කියලා ඒ වගේ දීලා ඔයා මෙන්න මෙතන he කියන එකට she කියලා දෙන්න. ඒ වගේ ඔයාට පොඩි වෙනස්කම් ටිකක් දීලා ඔයාගේ මෙන්න මේ prompt එක ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට prompt එකේ අනිත් ඒවාත් බැලුවා ඒ විදිහට තියනවාද කියලා. ඉතින් ඔයාට මේකේ gender එක prompt එකේ change කරලා මම මෙන්න මේ විදිහට තියෙනවා. අපි බලමු ඒක කොයි විදිහට දෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ඔයා boy කෙනෙක්ද girl කෙනෙක්ද ඔයාට prompt එක girl කෙනෙක් වුණත් ඒ prompt එකට කැමති නම් ඔයාට පුළුවන් prompt එකේ man කියන එක woman කරන්න she හරි he තියනවා නම් ඒක වෙනස් කරලා ඔයාට අදාළ විදිහට මේ prompt එක හදා ගන්න පුළුවන්. ඉතින් බලමු අපි දැන් මේ prompt එක කොහොමද දෙන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඔන්න දැන් මම boy කෙනෙක්ට දාපු prompt එකක් girl කෙනෙක්ට දැම්මා. ඉතින් ඒකත් මේ විදිහට ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට ලස්සනට හරියට prompt එකක් use කරලා මේ විදිහට AI එක හරහා Google Gemini හරහා ලස්සනට photos හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේකට use කරන්න පුළුවන් ChatGPT, Google Gemini, ඒ වගේම තමයි Google AI Studio කියන ඔන්න තුනම ඔයාලට ලේසියෙන්ම use කරන්න පුළුවන්. හැබැයි මේකේ හොඳම එක තමයි මම පෙන්නන්නම්. අපිට ලේසිම එක තමයි මේකේ මෙන්න මේ Gemini කියන එක තමයි ඊට වඩා ඇත්තටම ලස්සනට මෙන්න මේක. ඉතින් අපි බලමු තව prompt එකක් මම try කරලා බලන්නම්. ඉතින් මෙහෙම පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට මේකේ ගොඩක් prompt තියෙනවා. ඉතින් ගොඩක් જાතිය prompt තියෙනවා. ඉතින් මම උදාහරණයක් විදියට මෙන්න මේ prompt එක use කරන්නම්. ඉතින් මේකේ අපිට පේනවා මේකේ prompt එකේ ඇත්තටම shirt එකක් නැතුව තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ලස්සන මේ වගේ prompt වලින් අපිට හදලා දෙනවා. ඉතින් ඒකෙත් මට කරන්න තියෙන මුලින්ම ගිහිල්ලා මෙතන plus mark එක press කරලා මෙතන අප්ලෝඩ් ගිහිලා මෙතනින් අපි අදාළ ෆොටෝ එක ඉස්සලම ඩවුන්ලෝඩ් කරගන්නවා. හොඳට මතක තියාගන්න ඔයාගේ සම්පූර්ණ සාමාන්‍යයෙන් ලස්සනට මූණ තියෙන සෙල්ෆියක් ගත්තත් කමන්නේ. ඒ විදිහට ෆොටෝ එක මේවා කරන්න. දැන් මෙතනින් මම පේස්ට් කරනවා. පේස්ට් කළා මම මෙන්න මෙතන hashtag ටික අයින් කරනවා. hashtag ටික අයින් කළා මම මෙන්න මෙතන එන්ටර් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක අපි බලමු කොයි විදිහට එයිද කියලා. ඉතින් මේකෙදි ඔයාලට ලේසියෙන්ම මේ විදිහට ෆොටෝස් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම කිව්වේ prompts. ඉතින් මගේ Facebook page එකේ AI graphics miss කියන page එකේ ඇති වෙන්න prompts තියෙනවා. daily update කරනවා. ඔයා අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. ඔයාට පුළුවන් එතකොට ගොඩක් prompts හරහා ඔයාට ලස්සන ෆොටෝස් හදා ගන්න. ඔයාට ඕන නම් කැමති නම් පුළුවන් මේ වගේම page එකක් ඔයාටත් කරගෙන. ඔන්න බලන්න ඔයාට ඔන්න ලස්සන ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාටත් කැමති නම් මේ වගේ ෆොටෝස් හදා ගන්න අනිවාර්යයෙන්ම මගේ page එක follow කරන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අලුත්ම update දැනගන්න. මොකද ඉස්සරහට මම ගොඩක් මේ වගේ වීඩියෝ අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි page එකේ තියෙන්නේ. ඉතින් ඔයා ගොඩක් පල්ලෙහාට ගියොත් ගොඩක් මේකේ ෆොටෝස් බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙනස් විදිය ෆොටෝස් තියෙනවා. ඉතින් මෙතන බැලුවොත් ඇත්තටම වෙනස්ම විදිය ෆොටෝ ටිකක්. ඉතින් ඔයා ටිකක් ෆනි විදිහට තියෙනවා නම් ඔයාට ඒ විදිහේ ෆොටෝස් උත් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙන්න මේ වගේ ගොඩක් prompts බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ එක දාලා මේ වගේ ලස්සන ෆොටෝස් හදා ගන්න. ඉතින් මම තව ගර්ල් කෙනෙක්ගේ මෙන්න මේක බැලුවොත් මේකේ ඇවිල්ලා තනිකරම තියෙන්නේ ෆැන්ටසි ටයිප් එකට. ඔයාලා ගර්ල් කෙනෙක් නම් ඔයාලට පුළුවන් නම් ෆැන්ටසි ටයිප් එකට කැමති නම් ඔයාලට මෙන්න මේ prompts එක use කරලා මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ prompt එක. ඉතින් මෙන්න මේ prompt එක මම මේ වගේ ෆොටෝ collection එකක් දාද්දි මම හැමතිස්සෙම ඒ ෆොටෝ එකේ comment එකේ first comment එකේ මෙන්න මේ විදිහට first comment එකේ ගියොත් මම දාලා තියෙන ඒ prompt එක. ඉතින් මේක මම මෙන්න මේ විදිහට touch කරන් ඉද්දි ඒක copy කරගන්න පුළුවන්. copy කරගෙන මම යනවා Google Gemini එකට. මම ගිහිලා මෙන්න මෙතන plus mark එක press කරනවා. plus mark එක press කරලා ඊළඟට මෙන්න මෙතන upload file කියන එකට යනවා. ෆයිල් ගිහිලා මම මෙතනින් මගේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් ඒකට අපිට තියෙන්නේ මෙතනින් ගිහිලා මම දැන් අර ගර්ල් ගේ ෆොටෝ එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මම අර කොපි කරන් ගත්තු prompt එක මෙතෙන්ට දීලා මෙන්න මේ enter button එක එහෙම නැත්නම් මෙන්න මේක press කරනවා. press කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට just second කියලා එනවා. මේක සාමාන්‍යයෙන් ඔයාලට දකින්න ඇති මම දැන් ඔයාලට ෆොටෝ 3ක් විතර generate කරලා පෙන්නුවා. ඉතින් ඒ විදිහට generate කරාම
ඔයාලට ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් අර මම ගර්ල්ස්ලාට කිව්වේ දැන් සාමාන්‍යයෙන් මම මේක බෝයි කෙනෙක්ට ප්‍රොම්ප්ට් එකක් දාලා තියෙනවා නම් ඔයා ඒ ප්‍රොම්ප්ට් එකට කැමති නම් ඔයාට පුළුවන් අතන මෑන් වුමන් කියන එක චේන්ජ් කරලා ගන්න. ඉතින් අපි බලමු. මෙන්න මේ විදිහට ලස්සනට ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහේ ලස්සන ඒ අහියරා ලස්සන ෆොටෝස් ටිකක් හදාගන්න. ඉතින් අනිවාර්යයෙන් මේකට කරන්න තියෙන එක දෙයයි. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ මෙන්න මේ page එක follow කරන්න. page එක follow කරලා ඔයාට පුළුවන් මේකේ අලුත්ම update ටික ලේසියෙන්ම දැනගන්න. ඉතින් මේකේ තව ගොඩක් පල්ලෙහාට ගියොත් ඔයාට ගොඩාක් update දැනගන්න පුළුවන්. ඉතින් අලුත්ම විදිහේ ගොඩක් prompts තියෙනවා. ඉතින් ඔයාට page එකට log වෙලා බලන්න ඔයාට එතකොට තේරෙයි මම description එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේකට join වෙලා මේ වගේ ලස්සන photos ඔයාගේ විදිහට හදාගන්න. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ වගේම ගර්ල්ස්ලාට ගොඩක් ලස්සන ෆොටෝස් තියෙනවා මේ වගේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ෆොටෝස් හදාගන්න ඔයාගේ ෆොටෝ එක දාලා. ඉතින් අනිවාර්යෙන්ම එකතු වෙන්න දිගටම මාව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම තව කට්ටියට මේ page එක ගැන දැනගන්න share කරන්න. එතකොට ඔයාටත් පුළුවන්. ඉතින් ඔයත් මොන හරි අලුත් දෙයක් කරන්න ඉන්නවනම් AI වලින් ඔයාට prompts වල ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මේක හරහා ඔයාට පුළුවන් prompts දාලා ඔයාගේම page එකක් වුණත් create කරගෙන යන්න. ඉතින් මමත් ඒ විදිහට තමයි මේ page එක පටන් ගත්තේ. ඉතින් දැන් මේ වෙනකොට 100කට ආසන්න පිරිසක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේ තව ගොඩක් කට්ටිය වැඩියි. ඉතින් ඔයාලගේ සහයෝගය ඇතුව අනිවාර්යයෙන්ම මේක ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ ලස්සන ෆොටෝස් ඔයාගේ Facebook වල Instagram වල ඒ වගේම Snapchat වල වගේ ඔයාලට අප්ලෝඩ් කරන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම මේ prompts use කරලා හරියාකාරව use කරන්න මම ඉස්සෙල්ලා කියලා දුන්න විදියට. ඉතින් අදට ওই විදියට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මම හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඉස්සරහටත් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න අලුත් වීඩියෝ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ වගේම free site ගැන free app ගැන ගොඩක් දේවල් ඉස්සරහට කරන්න තියෙනවා. ඒ වගේම අලුතෙන් app වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධෙත් මම ඉස්සරහට වීඩියෝ කීපයක්ම අරන් ඉන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා මගේ notification button එක on කරලා තියන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමුගෙන එනවා. ආයේ අලුත් දවසක අලුත්ම වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම SLE Money Bot